රයිට්. මේවා අපි සාධක කරන්න යන්නේ. බලමු මේක සාධක කරන්න පුළුවන්ද කියලා අපිට. a ඍණ b ඝනය ධන b ඍණ c ඝන. මෙයාව c ඍණ a කියන එක නා a ඍණ b සහ b ඍණ c අනුසාරයෙන් ලියාගමු. ලියා ගන්න මට පේනවා මෙතනින් ඍණක් එළියට ගන්න පුළුවන්. a ඍණ c ගේ ඝනය. ඍණ එකක් එළියට ගත්තා. දැන් අපි a ඍණ c ලියාගමු a ඍණ b සහ b ඍණ c පාවිච්චි කරලා. a ඍණ c ලියා ගන්න පුළුවන් a ඍණ b ධන b ඍණ c. එයාගේ පූර්ණ ඝනය. දැන් අපි දන්නවා a ධන b ගේ ඝනායිතය පාවිච්චි කරලා මේවා ප්‍රසාරණය කරමු. තුනයි a ඍණ b වර්ග b ඍණ c තුනයි a ඍණ b b ඍණ c වර්ග ධන b ඍණ c ගේ ඝනය. වරහන් ඉවත් කරන්න. බලන්න මෙයාට මෙයා අයින් වෙනවා මෙයාට මෙයා අයින් වෙනවා. ඉතුරු වෙන කට්ටියට පොදු සාධකයක් ඉන්නවා ඍණ 3 වතාවක් a ඍණ b b ඍණ c. ඒතර අපිට ඉතුරු වෙන්නේ a ඍණ b ධන b ඍණ c. එහෙනම් සාධක මේ ඍණ ලකුණ මම මේ වරහන් අතුරට ගන්නවා. එහෙනම් මෙන්න සාධක 3 වතාවක් a ඍණ b b ඍණ c සහ c ඍණ a. මේ තත්ත්වෙ ගන්න පුළුවන්. ඒතර මේ ගාන මෙයාගේ සාධක කඩා ගන්න පාවිච්චි කරන්න පුළුවන් සර්ව සාම්‍යයක් තියෙනවා. ඒ සර්ව සාම්‍ය දන්න කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.